මේ තමයි අපේ පළවෙනි මිනි හරිහරි. අපි මුලින්ම අපි දෙන්නම අඳුනලා තමයි ලෝක ප්‍රසිද්ධ ඔසාම බක්ක. මේ ඉන්නේ අපේ බක පඬිත රුවී. මම රුවී. ඉතින් ඔයාලා නම් මාව එම්මෙන් දන්නව ඇතේ. ඉතින් මේ ඉන්නේ මගේ ආදරණීය අභීත දියණිය. නෑ මගේ අස්බණ්ඩ. අද අපි දෙන්නගේ විශේෂ දවසක් තියෙනවා. ඒ දවස ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. අදට අපි දෙන්න බැඳලා මාසයක් වෙනවා. අතර මාසයක් වෙනවා ළමයි ඉතා ගන්නත් බෑ මන් නම් මතක අද ඊ බැඳ වගේ දොළ දුකක් තිබ්බා බිරියානි කන්න. ඉතින් මම අද හදන්නේ ඒ දොළ දුක ඉෂ්ට කරගන්න. ඉතින් අද එළියට යන් කියලා කිව්වෙන්ද මට තමයි බිරියානි කන්න ඕනි කියලා. අපි බිරියානි ස්පොට් එකට තමයි යන්න ගියේ. ඇත්තටම අපි එතනට ගිහලා ඇරලා ආවා. මොකද බිරියානි තිබ්බේ නෑ ඒ වෙලාවේ. මොකද අපි රැ වුණා යනකොට 9ට විතර ඇති නේද? ඉතින් බිරියානි ඕනේ කියලා අඬපු හින්දා මම එක්කගෙන ගියා පොල්ලතුපත් කඩේ. අර කොහමද අපි බිරියානි එකක් ගත්තා. එතන රුපියල් 1400යි උනේ මේ පෝෂන් දෙකම නේද? ඔව් පෝෂන් දෙකම 1400යි උනේ. අවුලක් නෑ ෂේප්. ඉතින් අර බිරියානි රස නම් පොඩ්ඩක් හරි තිබ්බා. කොල්ලතුපත් කඩේට ඇවිල්ලා ඔව් බිරියානි එකක් කන්න. මේ ජෙට් එක වගේ ආව ඉන්න හොඳයි. ඔව් කොහමද මොකද කොහමද අද බිරියානි ක්‍රේවින් එක ඒක දෙන්න ඕනේ. ලෝ චිකන් කෑල්ලක් නම් දෙනවා. එහෙනම් හැපි ඇනිවර්සරි. මේක හැබැයි අර කොළ පාට සම්බෝල නෑනේ. ඔයා ඇත්තද? වරදක් නෑ නේද? කොල්ලතුපත් කඩේ බිරියානි කරා. අවුලක් නෑ නේද? අපි ආය දවසක යන් අරකට බිරියානි ස්පොට් එකට ආයෙත් යන් ඈ. අදට අවුලක් නෑ. අදට ඇති. ඔව් කන්නෝනේ කොහොම සල්ලි. ඉතින් මගේ චිකන් කෑල්ල නම් තියෙනවද? ඔන්න මං කාපු ඒවා කන ළමයෙක් ඉන්නවා. එයා බලන් ඉන්නේ මං ඇති කීරක. මගේ බඩ පිරෙනකල්. ඉතින් එයා බලන් ඉඳින්ද මගේ බඩ ඉක්මනට පිරෙනවා.